ඔන්න ඊයේ බලාගෙන ගියානේ කොහොමද ක්‍රූස් එකේ වැඩේ කියලා. දැන් ඔන්න අද ආවා ක්‍රූස් යන්න. යනවා මේ දිගට. බලන්න. ඔන්න එකක් යනවා. දැන් මම යන්න ඕනේ මගේ එකත් හොයාගෙන. සමහරකට මේක වෙන්න ඇති මන්ට යන්න තියෙන්නේ. බලමු ගිහිල්ලා දැන් ටිකට් ගන්න තැනට යන්න ඕනේ. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. යන්න බෑ ලේසියෙන්. හොඳට මතක තියාගන්න බැරි වෙලා හරි ක්‍රූස් එකේ යන්න එනවනම් පාස්පෝර්ට් එකත් අරන් එන්න. මම වෙලාවට පාස්පෝර්ට් එක අරගෙන ඇවිල්ලායි තිබ්බේ. ක්‍රූස් එකට යන්න දිග පොලිමක් තියෙනවා. ඔන්න දැන් අපි කට්ටියත් එක්ක යන්නයි යන්නේ වෙන්න නැව. Oh yes. මෙතනින් අපේ ටිකට් එක පෙන්නලා කොතරද අපේ සීට් එක කියලා අහගන්න ඕනේ. මෙන්න ඇතුළට ආවා. ඔන්න ආවා. ඇතුළට ආවට පස්සේ මෙන්න මෙහෙම තමයි දැනට නම් පේන්නේ අනේ. ඔන්න දැන් යන්නයි හදන්නේ. අනේ ෂෝපනි. මොන පිටිද? ආවේ ලොකු නැවත් කියනවා. 上里一家民营企业合作，组建了现在我们所看到的南方大厦。 උඩට නැග්ගා මාර ලස්සනයි අනේ. මේ පාලම නැගී හැරෙව්වා. මොකද දන්නේ පාලම නම් හරවල තමයි මේ ආයි යන්නේ. මෙන්න මෙතනින් ඔන්න තව නැවක් යනවා. මම දැන් මේ බලාගෙන හිටියේ අතනින් ඉඳන් පටන් ගත්තාම මේ ගොඩ නැගිලි ඔක්කොම එකම කලර්ස් වලට චේන්ජ් වෙනවා. ඔන්න බලන්න. ඔන්න ඇත්තට මම එන්න හිටපු ගමනක් නෙවෙයි. මම ඊයේ අර මෙතන මගේ වැඩ වගේකට ආව ඒෂියන් එකට අන්න ඒතකොට මම මෙතන දැක්කේ. ඊට පස්සේ තමයි මෙතනට එනවයි කියලා හිතුවේ. ලස්සන ඉඳ හැබැයි මේ තරම්ම මේක මේ ගැන මට තේරෙන්නේ. මේ ඇත්තට මම හරි ආසයි. මම කියන මම සතුටින් ඉන්නේ මේ ටික දැකලා. මෙච්චර දවසක් දුරට දැක්ක කුළුණ අද ළඟට දකින්නවා. ෆොටෝසුත් ගන්නවා කට්ටිය. ඕන දැන් ආයේ පාලමක් යටින් යන්නේ. හුළඟ වදිනවා. ඇත්තටම ෂෝකනේ. අන්තිමට ටවර් එක ළඟටම ආවා. කවුද මේ කෑ ගහන්නේ? දැන් මම හිතන්නේ බහින්නත් කිට්ටුයිද කොහෙද දැන් ආයේ හරවගෙන යන ගම. මේ වෙලාවට ආවි කියලා හිතෙනවා. ඇත්තටම එන්න නෙමෙයිනේ හිටියේ. මේ ඒක හැබැයි එන්ජොයි කළා. මොකද වැඩත් එක්ක කිසිම ගමනක් යන්න උනේත් නැහැ. එන්ජොයි කරන්න උනේත් නැහැ. හරියට shopping ගන්න ටයිම් එකක් තිබෙත් නැහැ. වෙලාවට කොහොම හරි මේ ගමන හරි ආපු එක ගැන සතුටුයි චයිනා ඇවිල්ලා. හරි නැව් ගමන ඉවරයි බහින්නයි යන්නේ. මෙතනින් පල්ලෙහාට බහින්න තියෙන්නේ.